එලි දුලි හඳුරෙලි වන පිටි අයිබුවන් නවසීලන්තේ පලවන එකම ශ්‍රී ලාංකික පුවත්පත ශ්‍රී ලංකන්ස්. ඉතින් අපේ ශ්‍රී ලංකන්ස් පුවත්පතේ පලවන එක පිටුවක තමයි අපේ මේ පිළිසඳර වැඩසටහන පලවෙන්නේ. ඉතින් මේ පිළිසඳර වැඩසටහනත් එක්ක අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ඔබ සියලුම දෙනා බොහොම හොඳින් අඳුනන ගීතයක් ඇසූ පමණින් මේ කවුද කියලා දන්න චරිතයක් එක්ක තමයි අද අප එකතු වෙන්නේ. ඉතින් අද අපේ වැඩසටහනට ඉතාමත් ගෞරවයෙන් යුතුව ආරාධනා කළා ප්‍රවීණ ගායිකාවකට. ඉතින් නිරංජලා සරෝජනී මහත්මිය තමයි අද අපිත් එක්ක එකතු වෙන්නේ. ආයුබෝවන් කියලා පිළිගන්න ඔබතුමිය. ආයුබෝවන් වසන්ත. මේ ඉතින් ඔබතුමියගේ ජීවිත කතාව ගත්තාම අපි දන්න ඔබතුමිය රූපවාහිනී වැඩසටහන්වල රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහට, ඊට පස්සේ ගුවන් විදුලිය ගත්තාම ගුවන් විදුලියේ විවිධ හඬ නාට්‍යවලට මේ වගේ බොහොමයක් කලා කටයුතු වලට ඔබතුමිය දායක වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට වැඩ කටයුතු කරගෙන ආපු ඔබතුමිය කොහොමද මේ දවස්වල ජීවිතය ගෙවන්නේ? අවුරුදු 15ක් වෙනවා අපේ අපාතරින් වියෝ වෙලා මේ වසරට. ඉතින් මම දැන් මගේ ජීවිතේ හැඩ ගහගත්තා වෙන විදිහකට. කියන්නේ තනියම ජීවත් වෙන්න වෙනවනේ. ඉතින් දැන් කෙනෙක් ගියාම ඉතින් මේ ජීවිතේට හුරු වෙලා තියෙන දැන්. ඉතින් පෙර පරිදි මගේ වැඩ කටයුතු වල නිරත වෙනවා. ගායනයෙන් බැහැර වුණත් මම දැන් සජීවීව ගායනා කරන්නේ අවුරුදු 15ක් තිස්සේ. නමුත් විවිධ කතනමය දායකත්වය සපයන වැඩසටහන් වලට සහභාගී වෙනවා. ඉතින් ඒ ඔස්සේ මං හිතන්නේ මම මගේ රසිකයන් අතර තාමත් ඉන්නවා කියලා මට හිතෙනවා. හොඳයි. ඉතින් මේ දවස්වල මේ විදිහට ජීවිතය ගත වෙද්දී අපි පොඩ්ඩක් ආයේ අතීතයට ගිහිල්ලා බලමු. ඔබතුමියගේ කොහොමද අධ්‍යාපන ජීවිතය හැඩගැස්සුනේ? ඔබතුමිය කොහෙන්ද අධ්‍යාපනය ලැබුවේ? පොඩ්ඩක් ළමා කාලය ගැන අපිත් එක්ක මතක් කරන්න පුළුවන්. ඔව් ඔසන්ද මම මගේ අධ්‍යාපන කටයුතු පාසල් 3ක කළා. මුලින්ම කෝට්ටේ ශාන්ත තෝමස් විද්‍යාලයේ, ඒක මිශ්‍ර පාසලක්. මම 8 වෙනි ශ්‍රේණිය දක්වා එම පාසලේ තමයි අධ්‍යාපනය ලැබුවේ. ඉන්පස්සේ මම උසස් පෙළ දක්වා නුගේගොඩ සමුද්‍රදේවි බාලිකා විද්‍යාලයේ ඉගෙන ගත්තා. උසස් පෙළ දෙවනි වර කරන්න මම පැපිලියානේ සුනේත්‍රා දේවි බාලිකා මහාවිද්‍යාලයට ගියා. ඉතින් ওই විදිහට මම අධ්‍යාපනය පාසල් 3කින් නිමා කළා. ඉන්පස්සේ මගේ කුඩා අවදියේ ඉතින් ගෙදර තිබුණ කලා කටයුතු වලට එකතු වෙච්ච පරිසරයක්. මොකද මගේ අම්මයි තාත්තයි ගොඩාක් කලාවට ලැබි දෙන්නෙක්. මව ගෘහණියක් වුවත් ඇයට හොඳ ලිවීම හැකියාවක් තිබුණා. ඇය තමයි මං හිතන අපි හැමෝම මේ කලා කටයුතු වලට ඉස්සරහට අරන් ගියේ. මගේ පියා ඇවිල්ලා ඉංග්‍රීසි පුවත්පත් කලාවේදියෙක්. ඉතින් ඔහු නිතරම පුවත්පත් වලට ලිපි සැපයුවා. හරිම නිහඬ චරිතයක්. ඉතින් අපිට ඒ දෙපළගෙන් ලැබුණු දායකත්වයේ උඩ තමයි අපි මේ කලා ක්ෂේත්‍රයට යොමු වෙන්නේ. ඉතින් පාසලේදී නම් මම ගීත ගායනා කළේ නැහැ. එතකොට මට ටිකක් ගොරෝසු කටහඬක් තිබුණේ. මං හිතුවේ නෑ මට සින්දු කියන්න පුළුවන් වෙයි කියලා. නමුත් අවුරුදු 8 දී විතර ආචාර්ය නන්දමාලිනී මහත්මිය අපේ මල්කාන්ති අක්කගේ හිතවතියක්. ඉතින් ඇයගේ ඒ හිතවත්කම උඩ අපේ ගෙදරට යනවා එනවා. ඉතින් එතකොට මාවත් නිර්මලා අක්කවත් දකින්නවා. ඒ අවදියේ 1963 විතර, මටත් අවුරුදු 7ක් 8ක් ඇති. ඒ කාලේ ඇය මේ සංගීතමය නාට්‍යයක් කරන්න පටන් ගන්න අදහස තිබුණා. ඉතින් ගීතමය නාටකයක්. ඉතින් ඒකට අපි දෙන්නව ගන්න පුළුවන්ද කියලා අපේ දෙමව්පියන්ගෙන් ඇවිල්ලා අවසර පැතුවා. ඉතින් අපේ දෙමව්පියත් හුඟක් කැමති වුණා ඒකට. කැමති වෙලා ඒ නාට්‍ය ලංකාව පුරාම වේදිකා ගත කළා. රුවැති ලඳක් නමින්. ඉතින් එහෙම තමයි ළමා කාලයේම අර මේ කලා කටයුතු වලට සම්බන්ධ වෙන්නේ. එතනින් තමයි මං හිතන්නේ මගේ කටහඬ අවදි වුණේ. නන්දක්ක තමයි මගේ හඬ අවදි කරලා ගත්තේ. ඉතින් මම ඇගෙන් සංගීතය හැදෑරුවා. එහෙම තමයි ළමා කාලය ගත වුණේ. හොඳයි. ඒ වගේම මේ ඔබතුමිය මේ ගුවන් විදුලියේ නාට්‍ය ශිල්පිනියක් වගේම රූපවාහිනිය තුලත් ඔබතුමියගේ දක්ෂතාව ඔබතුමිය පිළිබිඹු කරා. ඉතින් මේ
මේ කියන මාධ්‍යයන් දෙක ගත්තාම ඔබතුමිය වැඩිපුරම කැමති කියලා තියෙන මාධ්‍යය මොකක්ද? මම නාට්‍යයටත් නිවේදන කටයුතුවලටත් දෙකටම එකසේ ලැබී. නමුත් ඊට වඩා මං හිතන්නේ මගේ නම ජනප්‍රිය වුණේ ගායිකාවක හැටියට. ඉතින් මං ඒ ගායනයට බොහෝ සෙයින් ප්‍රිය කරනවා. නමුත් මම හිතනවා මම මේ කරපු කාර්යයන් දෙකම මට පුළුවන් අයුරෙන් රසිකින් අතරට යන්න පුළුවන් වෙන විදිහට මම ඉටු කළා කියලා. එකල රූපවාහිනිය 82 අපේ රටට ප්‍රවිෂ්ඨ වෙන්න කලින් ගුවන් විදුලියේ 70 දශකයේ ඉඳලම මම ළමා පිටියේ සහභාගී වුණා. ඊට පස්සේ 74 වසරේදී තමයි සරල ගී ගායිකාවක් වෙන්නේ. ඒ අතරතුර ළමා ශිල්පිනියක් ලෙස නාට්‍ය ගණනාවකට සහභාගී වුණා. ඉන් පස්සේ ගුවන් විදුලි රංග මණ්ඩල, කෙටි කතාව මෙවැනි නාට්‍යමය වැඩසටහන් ගණනාවක ගජමුතු, මුවන් පැලස්ස, මොණ්ඩතැන්න, පහන් සිලුව, ලංකා කතාව මෙවැනි ඒ කාලයේ ගුවන් විදුලියේ තිබුණු නාට්‍ය ගණනාවකම මං ප්‍රධාන චරිත නිරූපණය කළා. හුඟක් රසිකින් අතරට ගියේ ගජමුතු නාට්‍යයේ මුතුගේ චරිතයෙන්. ඉතින් මම හිතනවා මට දෙවියන් වහන්සේ දීලා තියෙනවා කියලා ඒ හැකියාවල් මගේ දෙමව්පියන්ට පින් සිද්ධ වෙන්න. ඉතින් මම ඒ ඔස්සේ මගේ රසිකයන් මාව දැන හඳුනගත්තා. ඉන් පස්සේ රූපවාහිනිය 82 අපේ රටට ආවට පස්සේ 84 ඉඳලා 1989 වෙනකම් මම ප්‍රවෘත්ති නිවේදිකාවක් කටයුතු කළා. ඉතින් මට පොඩි ඒ හැටි අමාරුවක් දැනුන්නේ නැහැ. මොකද මම ගුවන් විදුලියේ සහන නිවේදිකාවක් කටයුතු කරමින් ඉන්නකොට තමයි රූපවාහිනී සංස්ථාවේ පළවෙනි සභාපති එම්.ජේ. පෙරමැතිතුමා ආරාධනා කළා මටත් අයදුම්පතක් දාලා ප්‍රවෘත්ති කියන්න එන්න කියලා. ඒ වෙනකොටත් අබේ රූපවාහිනියේ සේවය කරමින් හිටියේ. ඉතින් මට අර රූපමය වශයෙන් ඉගෙන ගත යුතු දේවල් තිබුණා. ඉතින් ඒ සඳහා මට ජ්‍යෙෂ්ඨ ප්‍රවෘත්ති නිවේදිකා සුමන නෙල්ලම්පිටිය මහත්මියගේ, තනෝමා වත්තල්දෙනිය මහත්මියගේ, රොස්මන් සේනාරත්න මහතාගේ උපදෙස් ලැබුණා. ඉතින් ඔවුන් යටතේ රූපවාහිනී මාධ්‍ය පිළිබඳව ඉගෙන ගත්තා. ඉතින් අර නිවේදන කටයුතු වලට මම හුරු වෙලා තිබුණ හින්දා මට සජීවීව ඉදිරිපත් කිරීමේ ඒ හැටි අපහසුතාවයක් තිබුණේ නැහැ. ඉතින් මම මේ මාධ්‍ය තුනටම කැමතියි ඔසද. එකක් බැහැර කරන්න බෑ. මොකද මම ඒ ක්ෂේත්‍ර තුනෙන්ම ඉදිරියට ගිය කෙනෙක් හැටියට. හොඳයි, ඒ වගේම තමයි මහත්මිය මේ මාධ්‍ය තුනේම ඔබතුමිය වැඩ කරන අතරතුරේදී තවමත් ඔබතුමියට තියෙන සුන්දරම මතක පෙලක් අනිවාරෙන් ඇති අනිවාරෙන් තියෙන. ඉතින් මේ අපිත් එක්ක බෙදාගන්න පුළුවන් විදිහ මතකයන් කීපයක් අපිත් එක්ක පුළුවන්නම් බෙදාගන්න මේ ඒ මතකය අවදි කරන්න කියලා චුට්ටක් ආරාධනා කරනවා. ඔව්, මතකයන් අවදි කරනවා නම් 74 වසරට යන්න ඕනේ මම ගායිකාවක් හැටියට සරල ගී සමත් වෙලා. මට ලැබෙන පළවෙනිම සරල ගී වැඩසටහන ඉදිරිපත් කරන්න ලැබෙනවා ගීත 4ක්. ඉතින් ඒ කාලේ ප්‍රේමකීර්ති දාල්විස් ප්‍රේම අයියා අපි එක උගා කිට්ටුව ඇසුරු කළා අබේත් සමග වැඩියෙන්ම. ඉතින් ඒ ඔස්සේ මම ප්‍රේම අයියටත් කිව්වා මට ගීතයක් රචනා කරලා දෙන්න කියලා. නමුත් ඔහුට ඒ කාලේ තිබිච්ච කාර්යබහුලත්වයේ හින්දා වැඩසටහන ඉදිරිපත් කරන දවස වෙනතුරුම ගීතේ ලියා ගන්න බැරි වුණා. අනිත් ගීත තුන තමයි දයාක් කලිව්ව අක්කලට වටමහවරු සාවක්සේ මහාචාර්ය සුනිල් ආරියරත්න ලියලා දුන්නා. මටයි වික්ටයියටයි ගයන්න යුග ගීතයක් සමාවන්න මට දමා යන්න ඔබ තුන් සිතකින්වත් නෑ සිතුවේ කියලා. අනිත් ගීතයත් සුනිල් අයියමයි ලිව්වේ දියපිට ඇඳ ආදර සිතුවා. ඉතින් එක ගීතයක අඩුපාඩුව තිබුණා. ඉතින් කලින් දවසේ රෑ ප්‍රේම අයියා කතා කළකෝ නංගී හෙට උදේම මං එනවා වික්ටර්ලා ගෙදරට නංගී අබේ එන්න. අපේ ගෙවල් එක කිට්ටුව වික්ටර්ලා ගෙවල් එක කිට්ටුව පිහිටලා තිබුණ නුගේකොට. ඒ ගමන අපි යනකොටත් ප්‍රේම අයියා ගීතේ ගෙනත් දීලා පද රචනාව වික්ටර් අයියා සර්පිනාට උඩ ඒක තියාගෙන තනුවකුත් දාලා තිබුණේ. අපි දෙන්න උදේ 6 වෙනකොට ගියාට පස්සේ මට ගීතේ පුරුදු පුහුණු කළා. ඒ ගීතේ තමයි ලෝනිසසල වී නවතින මොහොතේ යටිහිත් මත කොට සිනාසලා ලොව දොඩමළු වී නෙත්මානන කලාප දෙදෙනායිම තරහ වෙලා. මම හිතන්නේ අදටත් ඒ ගීතේ ජනප්‍රියයි. ඉතින් මට ඒ සිදුවීම අමතක වෙන්නේ නැහැ. මොකද සරලගී උදේ 8 මාට පටිගත කරන්න තිබුණා. උදේ 6 වෙනකොට ගිහිල්ලා ගීතයත් පුරුදු පුහුණු වෙලා 8 මාට ගුවන් විදුලියට ගිහිල්ලා ගීතය පටිගත කළා. ඉතින් සෑහෙන ජනප්‍රියත්වයටත් පත් වුණා ඒ ගායිකාවක හැටියට. ඉතින් නිවේදන කටයුතු කරද්දී නම්
අර පොඩි චකිතයක් තියෙනවා. මොකද සජීවීව ඉදිරිපත් කරද්දී ඒ මිසක් ඉතින් ලොකු විශේෂ අමතක නොවන දේවල් නම් සිදු වෙලා නැහැ. ඔබතුමියගේ අදහස්වලට බොහොම ස්තුති. දැන් ඔබතුමියත් එක්ක මෙහෙම කතා කරද්දි මට හිතෙනවා දැන් මේ අපි ඇවිල්ලා අපි නව පරපුරේ මිනිස්සු. ඉතින් අපි හැමදෑම අහලා තියෙනවා මේ ලංකාවේ කලාව, ලංකාවේ ගීතය, ලංකාවේ චිත්‍රපටි ගත්තාම ඒ කාලේ තමයි අපි දන්න ස්වර්ණමය යුගයක් කියලා අපි මතක් කරන්නේ. 70 දශකයේ කියන සරල ගී ලංකාවේ ප්‍රචලිත වෙනවත් එක්ක තමයි මිනිස්සු කියන්නේ සිංහල ගීත වලට ප්‍රවිෂ්ඨ වෙන කියලා මම දැනගෙන තියෙන්නේ. මම ඉගෙනගෙන තියෙන විදිහට. ඉතින් මේ දැන් ඒ තරම් ඒ වගේ ස්වර්ණමය යුගයක ඔබතුමියලාට අත්දැකීම් තියෙනවා. ඉතින් ඇත්තරම අපි මීට වඩා චූටි කාලෙදී අපිට ඇත්තරම එහෙම මේ ගීතවල මෙච්චර අගයක් තියෙනවා, මේ නිර්මාලවල මෙච්චර අගයක් තියෙනවා කියන එක අපිට චූටි කාලෙදී දැනුන්නේ නැහැ. හැබැයි අපිත් යම් තාක් දුරකට වැඩි හිටියෝ වෙද්දි අපිට අදහසක් එනවා මේ ගීතවල කොච්චර ගැඹුරු තේරුමක් තියෙනවද, මේ චිත්‍රපටිවල කොච්චර තේරුමක් තියෙනවද, ඒ වගේ. ඉතින් මේ මෙච්චර අර්ථාන්විත නිර්මාණ කටයුතු ඒ කාලෙ තිබිලා දැන් වෙනකොට යම් කිසි කැනෙ ලෝකයේ වෙනස් වෙනවා. අපි පිළිගන්න ඕනේ සහ අපි ඒකට අනුගත වෙන්නත් ඕනේ යම් කිසි අවස්ථාවක්. ඉතින් ඔබතුමියට මොන වගේ අදහසක්ද තියෙන්නේ ඔබතුමිය මේ ශාස්ත්‍රයේ ඉන්න කාලෙදී අපිට අහන්න දකින්න ලැබුණු නිර්මාණ සහ අලුත් කාලෙදී මේ කාලෙදී නවීන කාලෙදී එළියට එන නිර්මාණ වල තියෙන වෙනස්කම් දකින්න ඔබතුමිය කොහොමද? අනිවාර්යෙන් හොඳ සහ නරක කියන දෙකම තියෙනවා. අනිවාර්යෙන් හරි එක. නමුත් ඔබතුමියගේ දැක්ම විදිහට ඔබතුමියන් මේක දකින විදිහට කොහොමද ඒක අපිට පැහැදිලි කරන්න පුළුවන්? ඇත්තෙන්ම 70 දශකයේ කියන්නේ ගුවන්විදුලියේ ස්වර්ණමය යුගයේ හැටියට ඔබ කිව්වා වගේ එහෙම තමයි හඳුන්වන්නේ. මොකද අපිට අර හින්දි ගීත අනුකරණයෙන් බැහැර වෙලා ස්වභාවිත ගීතය ඉස්සරහට අරන් යන්න පුළුවන් උනේ ඒ දශකයේ කියලා මම විශ්වාස කරනවා. ඉතින් මමත් අබෙත් අපි වාසනාවන්ත වුණා ඒ අවදියේ අපිටත් යම්කිසි නිර්මාණශීලී හැකියාවක් තියෙනවා නම් ඒක පෙන්눔 කරන්න අපිට අවස්ථාව සලසා දුන්නේ ජාතික ගුවන්විදුලිය. ඉතින් මම දකිනවා අපිට ඒ කාලේ ලැබුණු ගීතවල තිබුණ අර්ථවත් බව. දැන් ගීත හුඟක් ඒවා අර්ථ ශූන්‍ය ගීත තමයි අපිට අහන්න ලැබෙන්නේ. ඇත්තම මම ඒක දකින්නේ අපිට ඒ කාලේ ඇසුරු කරන්න ලැබුණේ මේ ගුවන්විදුලියේ මහා විද්වතුන්. විශ්වවිද්‍යාලයක් වගේ ගුවන්විදුලිය ඒ තරම් ප්‍රවීණයෝ තමයි ගැවසුනේ. අද නම් හුඟක් දුක හිතෙනවා දැක්කම නිකම් පාළු හුදකලා තත්යකට පත් වෙලා තියෙන ගුවන්විදුලියේ මේ පෞද්ගලික නාලිකා පැමිණීමත් එක්කම. ඉතින් ඒ කාලේ හිටපු නිවේදක නිවේදිකාවෝ බලාගෙන ඉන්න අලුත් ගීතයක් ඔවුන්ගේ වැඩසටහනවල ප්‍රචාරය කරගන්න. ඒ තරම් අර්ථවත් ගීත. ඔවුන්ට හොඳ දැනුමක් තිබුණා. ඔවුන්ට හොඳ කියවීමේ පරිචයක් ලබාගෙන තිබුණා. ඉතින් ඕවා නිසා අපිට ලැබුණු ගීතවලත් ලොකු අර්ථයක් තිබුණා. නිකන් ආවට ගියාට ඔවුන් ගීත ලිව්වේ නැහැ. ඉතින් ඒ නිවේදක නිවේදිකාවෝ හුඟක් වෙලාවට බැලුවේ ඔවුන්ගේත් නම හැදුනේ මේ ගායිකාවන් හින්දා අපිටත් ඔවුන්ගෙන් ආලෝකයක් ලැබුණා. ඔවුන්ටත් අපෙන් ආලෝකයක් ලැබුණා. ඉතින් අද කාලේ මම දකින්නේ බොහෝ විට වේදිකාව ඉලක්ක කරගෙන ගීත හදා ගන්නවා කියලායි මට හිතෙන්නේ. සංගීතඥයෝ වුණත් අපිට ඒ කාලේ ඉතාම මියුරු තනු නිර්මාණය කරලා දුන්නා. ඉතින් ඒ ඔස්සේ තමයි අපේ නම අපිට හදාගන්න පුළුවන් වුණේ. අපි හැමතිස්සෙම ස්වතන්ත්‍ර නිර්මාණ පමණමයි ගැයුවේ. ඉතින් ඉන් පස්සේ අපිට නිතර අහන්න ලැබෙන ඉතින් හින්දි අනුකරන ගීත ඒ තුලින් ජනප්‍රිය වුණත් අර තමන්ගේ ගීතයකින් රසිකයන්ට යනවා තරම් මං හිතන්නේ වැදගත්කමක් නැහැ කියලා මට හිතෙනවා. ඉතින් අපි වාසනාවන්තයි අද ඇහෙන ගීත නරක ඒවත් තියෙනවා, හොඳ නරක දෙකම තියෙනවා ඔබ කිව්වා වගේ. නමුත් ඉතින් තෝරා බේරා ගැනීම රසිකයින්ට බාරයි. ඉතින් මම හිතනවා අපේ නම අවුරුදු 30ක් 40ක් රසිකයෝ අතර තියෙන්නේ අපි තෝරාගත්තු ඒ පද රචනාවල තිබිච්ච අර්ථවත් බව සහ ඒ ගායන හැකියාවත් සංගීතඥයන්ගේ තිබුණ ඒ හැකියාව උඩ තමයි මං හිතන්නේ අපිට ඉදිරි ගමනක්
එන්න පුළුවන් වුණේ. අපි උත්සාහ කළා හැම විටම විවිධ ගීත ගායනා කරන්න. මව්ගුණ ගීත, පියගුණ ගීත, දේශාභිමානී ගීත, ආදර ගීත. මොකද අපිට ඒකට අවස්ථාවකුත් ලැබුණා ගුවන්විදුලියෙන් අපිට ලැබෙන සරල ගී වැඩසටහනට. අපි එහෙම විවිධ තේමාවන් යටතේ ගීත තෝරගත්තා. ඉතින් අපේ ගීත ලැයිස්තුව අරන් බැලුවොත් මගෙත් අබේගෙත් ওই හැම ගීතයක්ම තියෙනවා. දේශාභිමානී ගීත තියෙනවා, ආදර ගීත තියෙනවා, මව්ගුණ ගීත, පියගුණ ගීත, ඔවැනි ගීත ගණනාවකින් තමයි අපි රසිකින් අතරට ගියේ. ඉතින් එකකට එකක් නොදෙවෙනි වෙන විදිහට අපිට ඒ ගීත රචනාත් ලැබුණා. සංගීතඥයොත් ඒවට ඉතාම රසවත් තනු නිර්මාණය කරලා දුන්නා. ඉතින් එකක් කියලා කියන්න බෑ. අපි හැම ගීතයකටම අපි සාධාරණත්වයක් ඉෂ්ට කරන්න තමයි බැලුවේ. ඒ අර්ථය උකහාගෙන අපි ඒකට භාවය දෙන්නේ කොහොමද කියන එක තමයි හැමතිස්සෙම උත්සාහ කළේ. ඉතින් ඒ අනුව තමයි මං හිතන්නේ අපේ ගීත රසිකයෝ පිළිගත්තේ. හොඳයි. ඒ වගේම තමයි නිරංජන මහත්මිය මම කැමති ඔබතුමියකින් දැනගන්න මේ ඔබතුමියගේ ජීවිතේ පළමුවන වතාවට ඔබතුමිය මුලින් සඳහන් කරා මං හිතන්නේ ඔබතුමියගේ පළවෙනිම ඔබතුමියගේම කියලා පටිගත කරපු ගීතය සහ අවසාන වතාවට ඔබතුමියගේ කියලා ගීතයක් කවදද නිකුත් කරුණේ මොන ගීතයද කියලා චුට්ටක් දැනගන්න. මෙහෙමයි ඔසඳ. පළවෙනි ගීතේ කොහොමද මට විවිධ අවස්ථාවන් තියෙනවා. ඒ කියන්නේ මම ළමා ගායිකාවක් හැටියට ළමා ශිල්පිනියක් හැටියට මුලින්ම ගායනා කළ ගීතය ඒකල ගීතය තමයි මුවන්තිස්ස කුමාරයාගේ කතන්දරේ කියන්නම් ළඟින් ඉඳන් පුංචි නගෝ බත් දෙකටක් කවන්නම්. මේ ගීත රචනා කළේ ආචාර්ය අජන්ත රණසිංහන්, සංගීතවත් කළේ මහාචාර්ය සංගීත මුත් සනත් නන්සිරි. ඉතින් ඒකෙන් තමයි මම ළමා ගායිකාවක් හැටියට මුලින්ම ආවේ. ඉන්පස්සේ 1973 වසරේ මම සරලගී සමත් වෙලා හිටියේ නැහැ. මම සමත් වෙන 74 වසරේ. නමුත් අබේ මට කලින් සරලගී ශිල්පියෙක් වශයෙන් සමත් වෙලා හිටියා ගුවන්විදුලියේ. ඒ ශ්‍රේණී ගායකයෙක්ව. ඉතින් ඔහු ගුවන්විදුලියෙන් විශේෂ අවසරයක් ගත්තා මාත් සමග යුග ගීතයක් ගයන්න. ඒ ගීතය තමයි ළමා ගායිකාවක් කියලා ඉන්න කාලේ. ඉන් පස්සේ 70 දශකයේ තමයි ළමා ගායිකාවක් වුණේ. 73 වසරේ වෙනකොට අබේ මාව සහභාගී කරගන්නවා. ඒ ගීතය තමයි මහාචාර්ය සුනිලාරත්න රචනා කළ සංගීතවේදී ආචාර්ය වික්‍රත්නායකයන් සංගීතවත් කළ කවුදාවේ කවුදාවේ ඔබට හොරා ඔබ හදේ ඇඳිවුන් මිනිස්සු අයාවේ කියන යුග ගීතය. ඉතින් මම සරලගී ගායිකාවක් වෙන්න කලින් මට අවස්ථාව ලැබුණ අබේ නිසා ඒ ගීතය ගයන්න. ඉතින් ඒක තමයි පළවෙනි සරලගීය. අවසාන වශයෙන් ගැයූ ගීත පෙළක් තියෙනවා. මොකද අබෙත් මමත් ඔසඳ සංයුක්ත තැටි 13ක් නිර්මාණය කළා. අබේ නිරංජලා විශිෂ්ට ගී අංක 1 2 3 ආදී වශයෙන් 13ක්. ඉතින් ගීත තැටි 12ක් නිකුත් කළා අබේ ඉන්න අවදියේම. නමුත් ඉන්පස්සේ ඔහු අසනීප වූ කාලේ තැටි දෙකක් මට එලි දක්වන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ තැටි දෙක තමයි අප ගැයූ ප්‍රේම්ගේ ගී කියලා අපි දෙන්න ප්‍රේමකීර්ති ලියූ ගීත අඩංගු තැටියක් නිර්මාණය කළා. ඒක එලි දක්වන්න බැරි වුණා අබේ ඉන්න කාලේ. ඉන්පස්සේ අප දෙදෙනාම ගැයූ දේශාභිමානී ගී 16ක් ඕ 20ක් රන් දිවයින නමින් තැටියක් නිකුත් කළා. ඒකට ගායනා කරලා තිබුණේ. ඉතින් ඒ තැටියට ගැයපු ගීත තමයි අන්තිමටම අපි ගායනා කළේ. නමුත් අබේ 2010 නැති වෙනවා. ඉන්පස්සේ මම ජවන්ද සිල්වා සමරු රඟහලේ අප ගැයූ ප්‍රේම්ගේ ගී සංගීත තැටියලි දැක්වා ඉතාම උත්සවශ්‍රීයෙන්. ඉන්පස්සේ ආයමත් පදනම් ආයතනයේ රන් දිවයින තැටිය නිකුත් කළා. ඒකත් උත්සවශ්‍රීයෙන් කළා. ඉතින් ඒ රන් දිවයින තැටියට ගායනා කළ ගීත තමයි නවතම ගීත. අපේ පැරණි ගීතත් ඒකට ඇතුළත් වුණා. ඒකට තමයි අවසාන වශයෙන් ගැයූ ගීත තිබෙන්නේ. ඔව්. හොඳයි. ඉතින් මේ ගීත ගොඩක් තියෙනවා ඔබතුමීගේ අහන්න. ඉතින් මේ අවසන්වත් වරට ඒ නිකුත් කරපු ගීත දැන් අපේ නවසීලන්තේ ඉඳන් බලාගෙන ඉන්න අපේ ආදරණීය රසිකයෝ ඉන්න. ඉතින් මේ එයාලට අහන්න මේ ඩිජිටල් අවකාශයේ මේ සින්දු ඔක්කොම ඇති නේද ගීත? ඔය ඇත්තටම YouTube එකේ තියෙනවා. අපේ පිටුවක් තියෙනවා අබේ නිරංජලා විශිෂ්ට ගී නමින්. ඉතින් ඒකට ඔය සියලුම ගීත ඇතුළත් කරලා තියෙනවා. ඊට අමතරව ඔසඳ මම ගිය අවුරුද්දේ අබේ වෙනුවෙන් මගේ හිතේ තිබිච්ච බලාපොරොත්තුවක් තමයි අප දෙදෙනා
ගැයූ ගීත අඩංගු නාමාවලිය අඩංගු ගීත පොතකුත් අප දෙදෙනාගේ ජීවිත කතාව ඇතුළත් පොතක් ඒකටම අපේ ඡායාරූප මෙවැනි සියලුම දේවල් එක්රැස් කරලා පොතක් නිකුත් කරන එක කාලෙක සිට මගේ හිතේ තිබුණ බලාපොරොත්තුවක්. මොකද එක තැනකින් අපි දෙන්න ගැන විස්තරයක් දැනගන්න තිබුණේ පත්තර නම් ගණනාවට අපේ ලිපි ගිහිල්ලා තිබුණා. ඉතින් ඒ ඔස්සේ තමයි මම නූතන ගීතය අබේනිරංජලා සුසංයෝගය නමින් පොතක් නිකුත් කරේ. ඒකත් පදනම් ආයතනයේ විශාල පිරිසකගෙන් එකතුවෙන් පොත නිර්මාණය කළා. දැන් වෙනකොට පොත් 500ම විකිණිලා අවසానයි. දැන් දෙවනි මුද්‍රණයටත් යන්න සූදානම්ින් ඉන්නේ මම. ඉතින් ඒක මගේ හිතේ තිබුණ ලොකු බලාපොරොත්තුවක්. ඉතින් විද්වතුන් 25 දෙනෙක් පමණ අප දෙදෙනා පිළිබඳව ලිපි රචනා කරලා දුන්නා. ඊට අමතරව අපේ ජීවිතයේ විවිධ අවස්ථාන්වලදී ගත්තු ඡායාරූප අපි පිටරට සංචාරය කළා තිනවා. පිටරටවල් 25ක පමණ සංගීත සංදර්ශන ඉදිරිපත් කළා තිනවා. ඒ වයිදී ගත්තු ඡායාරූප සහ සියලුම දේ අන්තර්ගත වෙලා මම මේ පොත නිර්මාණය කළා. ඉතින් ඒක මං හිතනවා මම ඔහු වෙනුවෙන් කළ යුතු කාර්යයක් හැටියට දැකලා තමයි ලොකු මුදලක් වියදම් කළා. මට බොහෝ සෙයින් රසිකයෝ උදව් කළා. පිටරටවල් වල ඉන්න අය උදව් කළා. ඉතින් ඒ උදව්වත් ඇතුව මම ඉතාම පරිපූර්ණ පොතක් නිර්මාණය කරා කියලා මට සතුටු වෙන්න පුළුවන්. අසන හැම ගීයකම ඔබේ කට හඬසේ ඔබේ කට හඬසේ ඔබෙන් තොර ලෝකයක් කොයින්දෝ ඔබෙන් තොර හීනයක් ඔබෙන් මේ තියෙන්නේ ඒ කෘතිය. ඉතින් මේ ඔබතුමියගේ අතට මේ කෘතිය ගත්තට පස්සේ ඔබතුමිය මේ පොතේ තියෙන කැමතිම දේ මොකද්ද? මේ පොත අතට ගත්තාම මතක් කරන්න කැමතිම ඔක පොඩ්ඩක් පෙරලා අපිට කිව්වොත් එහෙම. ඇත්තම මේකේ වසන්ත අපි දෙන්න ගැයූ ජනප්‍රියම ගීත 100ක් පමණ ඇතුළත් වෙනවා. ඊට අමතරව මම කලිනුත් කිව්වා වගේ අපි දෙන්නගේ ඡායාරූප ගීත නාමාවලිය තියෙනවා. ගීත 500ක් පමණ අපි දෙන්න ගායලා තියෙනවා. ඒ නාමාවලියම තියෙනවා. විශේෂම දේ තමයි අපිට 1970 ගණන් වල ඉඳලා 90 2000 දශකයේ වෙනකම්ම ගීත රචකයෝ මහාචාර්ය සුනිල් රත්න, ආචාර්ය අජන්ත රණසිංහ, කුලරත්න ආර්යවංශ, ලූෂන් බුලත් සිංහල, රත්නශ්‍රී විජේසිංහ, දයා දාල්විස්, ප්‍රේමකීර්ති දාල්විස් මේ අය අපිට මුල් දීපු මුල් ගීත පිටපත ඔවුන්ගේ අත්තකුරෙන් ලියා දුන්නු මුල් ගීත පිටපත් කීපයක්ම මම මේ පොතේ අඩංගු කරලා තියෙනවා. ඉතින් මම හිතන්නේ බොහෝ රසිකයෝ කැමති ගීත රචකයින්ගේ ඔවුන්ගේ අත්තකුරෙන් මේ දේ දකින්න. ඉතින් ඒක විශේෂත්වයක් හැටියට මම දකිනවා. ඒ හුඟක් අය මට ප්‍රශංසා කරලා තිබුණා. වසර 30-40ක් ගත වුණත් ඒ ගීත පිටපත් තියාගෙන මේ පොතට ඇතුළත් කිරීම ලොකු දෙයක් කියලා. ඉතින් මම උත්සාහ කළේ කල් ගත කරලා හෝ මේ පොත අඩුපාඩුවක් නැතිව රසිකින් අතරට දෙන්න. ඉතින් මං හිතනවා මට මේ ඒ පොත ඒ විදිහට දෙන්න පුළුවන් වුණා කියලා. හොඳයි. ඒ පරණ මතකේ අපි ඒ විදිහට යගන්න ගමන් මේ ඔබතුමියගේ ගීත දැන් ගායනා කරන්නේ ඔබතුමියගේ දියණිය. මගේ සහෝදරයන්ගේ දියණිය. ඉතින් මේ ඔබතුමියට කොහොමද මේක දැනෙන්නේ? ඔබතුමිය කොහොමද මේ ගීත රස විඳින්නේ? අලුත් තාලේ අලුත් කාලේ කට්ටිය ඔබතුමියගේ ගීත ගායනා කරද්දී ඔබතුමියට කොහොමද ඒක දැනෙන්නේ? මම ඇත්තටම සතුටුයි. දැන් ගීතයක් තෝරාගන්නේ ඔහුගේ හෝ ඇයගේ කැමැත්ත නිසානේ. ඉතින් මම කැමතියි මගේ ගීත ගායනා කරනවට විකෘති නොකර. ඇත්තටම මගේ සහෝදරියන් දෙදෙනාගේ දුවරුන් දෙදෙනාට මම අවසරය දීලා තිනවා. මම පවරලා නැහැ. අවසරය දීලා තිනවා මගේ ගීත ගයන්න. මම ඔවුන්ගෙන් එක ඉල්ලීමයි කරලා තියෙන්නේ. මම 7-5ක්වත් ඉල්ලලා නැහැ. මට දීලත් නැහැ. මට ඕනෙත් නැහැ. මම කියලා තින්නේ මගේ හරි අබේ බාප්පගේ හරි ගීතයක් ගයනවා නම් අපේ නම සඳහන් කරන්න. එච්චරයි මගේ ඉල්ලීම. මේ මගේ පුංචි ගීතයක්. මේ අබේ බාප්පගේ ගීතයක්. ඉතින් ඒක කියන්න මැලි වෙන්න බැහැනේ නේද? එහෙම වෙනවා නම් ඒ දරුවන්ගේ කිසි මං දකින්නේ හොඳ ගතියක් කියලා. ඉතින් ඒක ඒගොල්ලන්ගේ යුතුයකම අපිවත් සිහිපත් කළා. මොකද අපි තාම අමාරුවෙන් මුදල් වැය කරලා අපි නමක්
යම් තැනකට ඇවිල්ලා නම හදාගත්තේ අපේ ස්වෝත්සාහයෙන්. ඉතින් ඒ ගීත මැරිලා මිනිස්සුන්ට අමතක වෙලා යනවට වඩා හොඳයි ඒ ගීත රසිකයන් අතරට අරන් යන එක. නමුත් අර කෘත ගුණයක් කියලා දෙයක් තියෙනවා. ඉතින් ඒකත් සිහිපත් කරනවා නම් මම හුඟක් සතුටුයි. ඉතින් එවැනි අවස්ථාවල් තියෙනවා කියන හිතට අමාරු වෙන අවස්ථාවලුත් වෙලා තියෙනවා. මොකද මම කිසි ලාභ ප්‍රයෝජනයක් ලබාගෙන හරි බලාපොරොත්තුවෙන් හරි නෙමේ ඒගොල්ලන්ට ඒ ගීත ගායන්න දීලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ යුතුයකමක් අප දෙදෙනාම සිහිපත් කරලා ඒ ගීත ගායන එක. බොහෝ අවස්ථාවලදී රසිකයෝ මගෙන් අහලා එවනවා මේ ගීත කිව්වට කමක් නැද්ද කියලා. ඉතින් මම එහෙම අවසර දෙනවා. මම කැමතියි. මං කියනවා ගායලා මටත් එවන්න ඒක රස විඳින්න කියලා. ඉතින් ආසින්දනේ තෝරගන්නේ. ඒ හින්දා මගේ කිසිම මේ ඒකට අකමැත්තක් නැහැ, ඊර්ෂ්‍යාවක් නැහැ. ඊර්ෂ්‍යාවක් තියෙනවා නම් මම දෙන්නේ නැහැ ගීත ගයන්න. ඉතින් ඕ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ පිළිබඳව. ඔබතුමිය ඇත්තටම ඔබතුමියගේ ජීවිතය පැත්තෙන් ගත්තාම ඔබතුමිය වෘත්තීමය පැත්තෙන් සහ ඔබතුමියගේ පෞද්ගලික ජීවිතය ඔබතුමිය ඉතාමත් ආදරණීය පිළිබඳ. ඒ වගේ ඕනම කෙනෙක්ට ඉතාමත් ආදරණීය විදිහට සලකන කෙනෙක්. දැන් අපි මේ පොඩි වෙලා ඇතුළත අපි ඔබතුමියට කතා කරද්දී වුණත් ඔබතුමිය අපිත් එක්ක ගනුදෙනු කරපු විදිහ වුණත් හරිම ආදරණීය කෙනෙක් කියන එක අපිට ඉතා හොඳින් වැටහෙනවා. ඉතින් මේ ඔබතුමිය මේ ගත කරන ජීවිතය ගත කරගෙන ආපු ජීවිතය දිහා ගත්තාම ඔබතුමියට මොන වගේ අදහසක්ද තියෙන්නේ ඔබතුමියගේ ජීවිතය ගැන? දැන් ඔබතුමියගේ ජීවිතය ගැන දැනගන්න කැමති සහ මේ වෙද්දිත් හොඳටම දන්න ඔබතුමියගේ රසිකයෝ ඉන්නවා. ඉතින් මේ ඔබතුමියගේ මේ ජීවිතය පිළිබඳ ඔබතුමියට තියෙන පෞද්ගලික අදහස මොකක්ද කියන එක අපිට එක්ක පුළුවන් විදිහට බෙදා ගන්න පුළුවන්. මම හිතන්නේ ඒක ඔබතුමියට ආදරය කරන අයට ඉතාමත් වැදගත් වෙයි සහ ඔබතුමියට තවත් ආදරය කරන්න පුළුවන් හේතු අනිවාර්යෙන් එතනදී ඒ අයට හම්බෙයි කියන එක මට විශ්වාසයි. මම ගාක් තෘප්තිමත් මගේ ජීවිතය ගැන. මොකද ලබන්න පුළුවන් හැම දෙයක්ම ලැබුණා මට. මගේ දෙමව්පියන්ගෙන් ආදරය ලැබුණා වගේම මට මගේ සැමියාගෙනුත් ඒ ආදරය නොඅඩුව ලැබුණා. ඉතින් මම මගේ දෙමව්පියෝ ගාව හිටිය අවුරුදු 26යි. ඊට වැඩි කාලයක් අවුරුදු 29ක් මම යුගදිවි ගත කරා අපිත් සමග. ඉතින් අපිට රසික ප්‍රතිචාර ලැබුණා. අපි රටවල් 25ක විතර සංචාරය කළා තියෙනවා. කිසිම මුදලක් වැය නොකර රසිකයෝ අපිව කැඳගෙන ඇවිල්ලා ඒ දේවල් කරලා තියෙනවා. ඉතින් මං හිතන්නේ මම හුඟක් වාසනාවන්තයි බිරිඳක් හැටියටත් ගායන ශිල්පිනියක් හැටියටත්. මොකද අපි දෙන්නම එකම ක්ෂේත්‍රයේ වීමත් ලොකු ඒක අපිට මේ උපකාරයක් වුණා. හැම දෙයකදීම දෙන්නට දෙන්න වාරණ දාගත්තේ නැහැ. ඉතින් අබෙත් හැම විටම බැලුවේ මගේ ජීවිතේ කොහොමද ඉස්සරහට අරන් යන්නේ කියලා. මමත් ඒ වගේම මොකද පණ්ඩිත අමරදේවයන්ගේ හිඳලා මෑත පරපුරේ දැන් මම ගායනා කරන අවස්ථාව වෙනතුරු හිටපු ඒ ගායකයින් එක්ක මට ගයන්න අවස්ථාව ලැබුණා. ඒ වගේමයි අබේටත් ආචාර්ය නන්දමාලිනී සුජාතක්කද හිටපු ප්‍රවීණම ගායිකාවන් සමග ඔහුත් යුග ගී ගායලා තිනවා. අපි දෙන්නටම දෙන්න වාරණ දාගත්තේ නැහැ. අපි දෙන්නගෙම මේ ඉදිරිය හොඳක් වෙනවට තමයි දෙන්නම කැමති වුණේ. ඉතින් ඒ ගායන පැත්තෙන්. ඉතින් බිරිඳක් හැටියට මම අදටත් මගේ හිත ධෛර්ය කරගෙන ඉන්නේ. මට පුළුවන් හැටියට මම ඔහු ඔත්පලව ඉන්නකොට මම සැලකුවා, මම බැලුවා, මම පැහැර හැරියේ නැහැ. මම ඔහුගේ ලෙඩේ මොකද්ද කියලා දැනගත්තා. ස්නායු ආබාධයක් අපේට ඇති වුණේ. ඒක ඇඟේ තියෙන මාංශ පේශි ස්නායු මෙරි යනවා. ඒ රෝගේ කලාතුරකින් හැදෙන එකක්. ඉතින් මට වෛද්‍යවරු කිව්වා වැඩිම වුණොත් අවුරුදු 2යි අබේ ඉන්නේ කියලා. ඒක දැනගත්තට පස්සේ 2008 තමයි මේ රෝගී තත්ත්වය දැනගත්තේ. ඉතින් මම හිත හදාගත්තා අමාරුවෙන් හරි. මම ඔහුට පෙන්නුවේ නෑ මගේ දුක. මම ඉතින් මට පුළුවන් හැටියට ඔහුව ගොඩ ගන්න තමයි බැලුවේ වෛද්‍යවරු වගේම. නමුත් දෛවය අනුව 2010 අපෙන් සමුගන්නවා. ඉතින් එදා ඉඳලා මම හිතාගත්තා මගේ ගායන ජීවිතයට ලොකු පිටිවහලක් වුණේ ඔහු. මට රුකුලක් දුන්නේ ඔහු. මගේ පසුපසෙන් ඉඳලා මගේ නම හදාගන්න මට තිබුණ හැකියාව වෙනම දෙයක්. නමුත් ඒක හොඳ තැනකට ගේන්න මට උදව් කළේ අබේ. ඉතින් මං හිතුවා ඔහුට මේ රෝගී තත්ත්වයේ හින්දා කටහඬ නැතුව ගියා. ඉතින් ඒකින්ද මම දැක්ක ඔහුද මේ විඳපු දුක ඒ ගැන. ඒ හිතලා තමයි මම හිතුවේ කවදා හරි ඔහු සමුගත්ත දවසට මමත් මගේ හඬ ඔහු වෙනුවෙන් කැප කරනවා කියලා. ඉතින් ඒ අනුව 2010 ඉඳලා
මේ දක්වාම මම හිතන්නේ මම මැරෙනතුරු මම මේ ඒ විදිහටම තමයි ප්‍රතිපත්තියේ ඉන්නේ. මං ගීත ගායනා කරන්නේ නැහැ දැන්. ඉතින් මම ජීවිතය ගැන පොඩ්ඩක්වත් කලකිරලා නැහැ. මොකද අපිට දෙවියන් වහන්සේ හැමදේම දීලා තියෙනවා. දරුවෙක් නැති වුණත් දරුවන්ගේ ආදරය මම ලබලා තියෙනවා මගේ සහෝදරයන්ගේ දරුවන්ගේ. ඉතින් අපි දෙන්නත් දුක්ුන්නේ නැහැ. අපි දෙන්නට දෙන්න හිටියා. අපි අවබෝධයෙන්. අනිත් එක අපි දෙන්න ආගම් දෙකක වුණත් අපි මම එයාගේ ආගමටත් ගරු කරා. එයා මගේ ආගමට ගරු කරා. අපි දෙන්නම එකතු වෙලා පන්සල් ගියා, පල්ලි ගියා. ඉතින් ඒක අවබෝධය උඩ තමයි අපේ යුග ජීවිතය ඉදිරියට අරන් ගියේ. ඉතින් මම සතුටු වෙනවා මට එවැනි සැමියෙක් ලැබීම පිළිබඳවත්. මගේ ජීවිතේ මට ලබන්න පුළුවන් උපරිම සතුට සහ රසිකයන් අතරට ගෙන යන්න පුළුවන් ඉහළම ස්ථානයට ඔහු මාව අරන් ගියා. ඉතින් ඒ ඇති කියලා හිතනවා මම තෘප්තිමත් මගේ ජීවිතය ගැන. ඉතින් අද අපේ වැඩසටහන අවසන් කරන්නට මත්තෙන් ඔබතුමියට මේ අපේ වැඩසටහන බලාගෙන ඉන්න සියලු දෙනාට ඔබතුමියටත් ඇති මොන හරි දෙයක් කියන්න. ඉතින් ඔබතුමියට තමයි මේ අවස්ථාව. සඳ ඇත්තෙම මම සතුටු වෙනවා. දැන් මෑත පරපුරේ ඔබ වැනි දක්ෂයින් මුණ ගැහෙනවා. ඉතින් ඔබත් එවැනිම දක්ෂයෙක්. ඉතින් සතුටුයි ඔබත් සමග මේ පිළිසඳරේ දෙන්න ලැබීම පිළිබඳව. මම හිතන අනුරාජි මහත්මියත් ඉන්ද්‍රා මහත්මියවත් මතක් කළ යුතුමයි. මොකද ඔවුන් බොහෝ සෙයින් උනන්දු වුණා මේ වැඩසටහන ගෙන එන්න. ඉතින් ඔබලාටත් බොහොම ස්තුතියි. තවත් රසික ප්‍රජාවක් මා කෙරෙහි ආදරයෙන් එකතු කිරීම පිළිබඳවත් මම සතුටු වෙනවා, ස්තුතිවන්ත වෙනවා. ඉතින් යලි දවසක අපි හමු වෙමු. මේ සඳහා දායකත්වයේ සැපයූ සැමටත් ඔබටත් මගේ සතුට හා ප්‍රණාමය. බොහොම ස්තුතියි ඔබතුමියට අද අපිත් එක්ක ඔබතුමියගේ අවංක අදහස් අපිත් එක්ක බෙදා ගන්න එකතු වුණාට. අපේ පිළිසඳර වැඩසටහනේ තවත් එක ඉතාමත් සුවිශේෂී වැඩසටහනක් ඉතින් අද අපි මේ විදිහට නිමා කරන්නයි හදන්නේ. අපේ පිළිසඳර වැඩසටහනත් එක්ක එකතු වෙලා ඒ අපේ මේ වැඩසටහනට ඔබතුමියගේ වටිනා කාලය අපි වෙනින් ලබා දුන්නට ඔබතුමියට බොහොම ස්තුතියි කියන ගමන් ඔබතුමියට ඉතාමත් නිරෝගීමත් අනාගතයක් අපි ප්‍රාර්ථනා කරනවා. පිළිසඳර වැඩසටහන අපි නැවතත් අරගෙන එනවා මේ තවත් අපේ ආදරණීය මෙවැනිම ආදරණීය චරිතයක් එක්ක. ඉතින් අපිත් එක්ක රැඳිලා ඉන්න අපි නැවත වැඩසටහනකින් හම්බ වෙනතුරු ඔබ සියලු දෙනාටම ආයුබෝවන්. ලෝතුරු බුදුහාමුදුරුවනේ